යුපුන් හා කියද්දී තරුෂි බෑ කිව්වාද? දකුණු කොරියාවේදී පැවැත්වෙන 26 වන ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දකුණු කොරියාව බලා පිටත් තිබෙනවා. මෙම කණ්ඩායමේ නායකත්වය හෙළ විසිකිරීමේ ක්‍රීඩක සුමේද රණසිංහට හිමි වී ඇති අතර නායිකාව ලෙසින් කටයුතු කරන්නේ හෙළ විසිකිරීමේ ක්‍රීඩිකාව වන දිල්හානි ලේකම්ගේ. මේ මාස 27 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකින් 13ක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ලෙස ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. මීටර් 400 ශූර අරුණ දර්ශන කාලිංග කුමාරගේ වගේම ලෝකයක්ම හඳුනන මීටර් 100 ශූර යුපුන් අබේකොන්ද මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිතයි. කෙසේ වෙතත් ගියවර ආසියානු තරඟාවලියේදී මීටර් 800 කාන්තා ශූරිය වූ තරුෂි කරුණාරත්න මෙම තරඟාවලියටද සහභාගී වන්නේ නොමැති බව දන්වා තිබුණා. ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රනින් බැබළ වූ තරුෂි කරුණාරත්න ඔලිම්පික් වරම් හිමි කර ගැනීමෙන් අනතුරුව ඇයට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් පිරිනැමුණා. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ තම අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින තරුෂි කරුණාරත්නට පසුගියදා පැවති UAE ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය වගේම 2025 ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියද අහිමිව යනවා. තරුෂිට මුල අමතක වී ඇතැයි බොහෝ දෙනා විවිධ මත පළ කළත් සැබවින්ම ඇයට එහි අධ්‍යාපන කටයුතු සමගින් එහි පැවැත්වෙන තරඟාවලි වලටත් සහභාගී වෙමින් ශ්‍රී ලංකාවටත් පැමිණ මෙම තරඟාවලි වලට සූදානම් වෙමින් මෙම තරඟාවලි වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කටයුතු කිරීමට තරම් කාලයක් සැබවින්ම ඇයට නොමැත. කෙසේ වෙතත් ඇය අනිවාර්යෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී සහ ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති. මට දැන් යෙදিলা තියෙන BC ෂෙඩියුල් එකත් එක්ක මම සහභාගී විය යුත්තේ කිනම් තරඟාවලිය වලටද කියලා මගේ පුහුණුකරු තීරණය කරනවා. තරුෂි කරුණාරත්න වරක් අරුණ පුවත්පතට පවසා තිබුණේ මෙලෙස. ඉතින් තරුෂිගේ මෙම තීරණය පිළිබඳ ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන අපේ පිරිමි කණ්ඩායම සහභාගී වන එක් තරඟ මෙසේය. යුපුන් අබේකෝන් මීටර් 100 මීටර් 200 සහ මීටර් 100 සහාය දීමේ තරඟය. චමෝද් යෝධසිංහ මීටර් 100 මීටර් 100 සහාය දීමේ තරඟය. කාලිංග කුමාරගේ මීටර් 200 මීටර් 400 මීටර් 400 සහාය දීමේ තරඟය. මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. දර්ශන මීටර් 400 මීටර් 400 සහාය දීමේ තරඟය. මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. ලෙසඳු අර්ථවිදු උස පැනීමේ තරඟය. සුමේද රණසිංහ හෙල්ල විසිකිරීමේ තරඟය. රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ තරඟය. මෙරොන් විජයසිංහ මීටර් 100 සහාය දීමේ තරඟය. දිනෙත් වීරරත්න මීටර් 100 සහාය දීමේ තරඟය. චමෝද් දිසානායක මීටර් 100 සහාය දීමේ තරඟය. සදෙව් රාජකරුණා මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. කල්හර ඉන්දූප මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. ඔමෙල් සසින්ත සිල්වා මීටර් 400 සහාය දීමේ තරඟය. මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කාන්තා කණ්ඩායම සහභාගී වන තරඟ මෙසේය. රසාරා විජේසූරිය මීටර් 5000 සහ මීටර් 10000 තරඟ. දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ තරඟය. නිෂේන්ද්‍රද සිල්වා මීටර් 400 මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. නදිෂා රාමනායක මීටර් 400 මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. සයුරි මෙන්ඩිස් මීටර් 400 මීටර් 400 සහාය දීමේ තරඟය. මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. ජයශ්‍රී උත්තරා මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. ජිත්මා විජේතුංග මීටර් 400 සහාය දීමේ තරඟය සහ මීටර් 400 මිශ්‍ර සහාය දීමේ තරඟය. මීට පෙර ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලිය පැවතුනේ 2023 වසරදී වන අතර එහිදී ශ්‍රී ලංකාව පදකම් 8ක් ලබා ගැනීමෙන් රටවල් 19ක් අතරින් සිව්වන ස්ථානයට පත් වුණා. එහිදී ශ්‍රී ලංකාව රන් පදකම් 3ක් සහ රිදී පදකම් 2ක් ලෝකඩ පදකම් 3ක් දිනා ගැනීමට සමත් වුණා.
තරුෂි කරුණාරත්න මීටර 800 තරගෙන්ද නදිෂා රාමනායක මීටර 400 තරගෙන්ද පිරිමි මීටර 400 සහාය දීමේ තරගෙන්ද ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගත්තා. ඉතින් මෙවර තරගාවලියට සහභාගී වන අපේ ක්‍රීඩිකාවන්ට ලක්මව රනින් බබලන්නට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවායි එස්.එල්. ෆන්සෝන් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමු. මෙම තරගාවලියේ ඉදිරි තොරතුරු දැන ගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.